අහලා තියෙනවානේ විසගෝර සර්පයා දැක නෑරු මෝඩයා කියලා කියමනක් තියෙනව නේද? මොකද ඒ කියන්නේ? මොකද ඒ කියමනෙන් කියන්නේ? විසගෝර සර්පයා දැක නෑරු මෝඩයා කියන්නේ ඇයි? ලාල්කාන්ත මහත්තයා රිලවුන්ට කරන්න කියපු වැඩේමද? ලාල්කාන්ත මහත්තයා කිව්වේ හැබැයි පොදු න්‍යායක පිහිටලා නේද? කැමති දෙයක් කරන්න කියලානේ කිව්වේ. මේකේ කෙලින්ම කියනවා විසගෝර සර්පයා දැක නෑරු මෝඩයා. විසගෝර සර්පයෙකු දැක්කහම ඒකව අත්හරින්න එපාලු. ඒකව යවන්න එපාලු. දැන් සර්පයා තෝරන්නේ කවුද? විසගෝරද නැද්ද කියලා. මේ ලෝකේ විසගෝරම සර්පයෝ තෝරන්න ගිහිල්ලා ඒක විනිශ්චය කරලා තියෙනවා. ඒ විනිශ්චය කිරීමෙන් ලැබිලා තියෙන ප්‍රතිඵලය තමයි කුරිරු ගොර සපුන්ගේ දලංගෙයි විසය රුදුරුණු සුවන්ගේ වලංගෙයි විසය මදුරු මැසි කැලංගේ තුඩංගෙයි විසය නපුරු දුදනංගේ සියෝලංගේ හිම විසය. තේරීම බලන්න නේ. නයා පොළඟක් උණ කට්ටමාපිලා හබරලයක් කරවලයා වාගේ සත්තුන්ගේ දලවල විස තියෙනවා. ගෝනුස්සා හුම්බුලුවා වාගේ සත්තුන්ගේ වලිගේ විස තියෙනවා. මදුරුවෝ මැස්සෝ ආදී කෘමි සතුන්ගේ තුඩේ විස තියෙනවා. දුර්ජන මිනිස්සුන්ගේ සකල සරුවාංගෙම විස තියෙනවා. දැන් එතකොට ඉස්සරෝ මරන්න ඕනේ කවුද මරනවනම්? විසගෝරම එකානේ. මේ කතාවේ හැටියට විසගෝරම එක දුර්ජන මිනිස්සු. කොට දෙනියාවේ නැද්ද? මේ දායක සභාව බල ප්‍රදේශයේ නැද්ද? ඉන්නවා. ඇයි මේ දුර්ජන විසගෝර ගති තියෙන්නේ ධර්මය නැමැති නොමැති ජීවිතයක. සද්ධර්මය නැති ජීවිතයක තමයි විස තියෙන්නේ. කිලුටු තියෙන්නේ. ජරාව තියෙන්නේ. ධර්මය ළඟ තියෙන මිනිහා පවිත්‍රයි. විනයානුකූලයි. කලාත්මකයි. සිද්ධිනු මානව සම්පතක් හැටියට හැමෝටම ප්‍රියශීලී. ඒ වටිනා ධර්මය මත අපි කොතෙක් බණ ඇහුවත් ජීවිතය රඳවන්නේ අපේ තියෙන පෙරේත කමට මේ ලෞකික රාගික කෙලෙස් බර ලෝකේ වහල් ගතියක අපි ඉන්නේ නේද? මේ ඉන්න ඔක්කොම වහල්ලු තමයි.
මේ අද පන්සලට ඇවිල්ලා ඉන්න හැමෝම වහල්ලු. මොකේ වහල්ලුද? මේ අපේ ඉන්ද්‍රයන්ගේ වහල්ලු. ඇහැ අපෙන් වැඩ ගන්නවා. කන අපෙන් වැඩ ගන්නවා. නහය අපෙන් වැඩ ගන්නවා. දිව අපෙන් වැඩ ගන්නවා. ශරීරය අපෙන් වැඩ ගන්නවා. මනෝභාවය අපෙන් වැඩ ගන්නවා. බුද්ධිමත්ව ඥානාන්විතව ජීවිතය හසුරුවන කෙනෙක් කරන්නේ පුජ්‍යලයා විසින් ඉන්ද්‍රියයන්ගෙන් වැඩ ගන්නවා. මෝඩ සමාජයක්, අසත්පුරුෂ සමාජයක, පෙරේත ගති තියෙන සමාජයක සත්වයාව හසුරුවන්නේ ඉන්ද්‍රියයන්. ඉන්ද්‍රියයන් විසින් ඔහුව වහලෙක් කරගෙන ඉන්ද්‍රියයන් අවැසි තැනට මිනිහව ගෙනියනවා. හොඳට බලන්න. පාපයට ඔබ ඇදගෙන යනවනේ හිත. හිත තමා බලවත්ම ඉන්ද්‍රිය. හිත මත තමා අනිත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ. ඇහැට රූපයක් වැටුණත් ඒ රූපය දර්ශන වුණායින් පස්සේ හිත ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ හිත කියනවා නැවත බලපන්, නැවත බලපන්, නැවත බලපන්. තව ටිකක් හොඳට බලපන්. රසත් එහෙම. ගෑවිච්ච පමණින් හිත අල්ලනවා. හිත අල්ලාගෙන නැවත 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 අපිව ඒ ඔස්සේ ඇදගෙන යනවා. හොඳ නරක නොබල, ගුණ අගුණ නොබල අවසානයේ අපිව මෝඩ සිතුවිල්ලක් විසින්, මෝඩ ඉන්ද්‍රිය දර්ශනයක් විසින් විනාශ කරලා දානවා. ඒකෙන් අත මිදෙන්න තමයි බණ අහන්නේ. මිනිස්කම මත අපේ ජීවිතය ජීවත් කරවන්න ලෝකයේ අනිත් සතුන් අභිබවා මිනිසාය කියන උත්තරීතර සතා ලෝක හිතවාදී දුක් දුරලන කෙනෙක් බව ලෝකයට පසක් කරන්නට හිත හීලා කරන්න ඕන. හිත ධර්මයෙන් සන්නද්ධ කරන්න ඕන. එහෙම නැති වුණොත් බෑ. අපේ හිත හීලෑන හරිම මුරණ්ඩුයි. තන තන ඇවිදිනවා. හිතුණු තන නවතිනවා. හිත හීලෑන. දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංඤ මෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන. ඔයාලා ඔක්කොම වැරදි කරන්නේ හිතට ඕනෑ නිසා. ඔබ වැදගෙන යන්නේ හිතේ අවශ්‍යතාවය නිසා. ගතේ අවශ්‍යතාවයක් හිත ලව්වා ක්‍රියාත්මක කරනවා. හිත ඊට පස්සේ ගිහිල්ලා ඔබ ඇදගෙන ඒ අවශ්‍යතාවය පූර්ණ කරලා දෙනවා. දැන් හිතන්නකෝ මෙහෙම කාට හරි අරක්කු බොන්න හිතෙනවා. නේද? අරක්කු අවශ්‍ය දැන් ඇඟේ කොයි කෑල්ලටද? අරක්කු අවශ්‍ය කොයි කෑල්ලටද? ඒ කියන්නේ ගත පිනවන්න නෙමෙයිනේ අරක්කු බොන්නේ නේ. ශරීරේ පිනවන්න නෙමෙයි, දිව පිනවන්න නෙමෙයි. අප්‍රියාවෙන් බීලා කෙල ගහනවලුනේ. පොඩි එකේ දවසක් බලාන ඉඳලා උගේ තාත්තා අරක්කු බොන දිහා. අම්මා බනිනවලු. තාත්තා බීලා කියලා.
ඒ ගමන් පොඩි එකා ළඟට ඇවිල්ලා කිව්වලු අම්මා පව් තාත්තට බනින්න එපා. අම්මා රවලා බැලුවලු කොල්ලා දිහා. ඒ ගමන් කිව්වලු තාත්තා කැමැත්තෙන් නෙමෙයි බිව්වේ අප්පිරියාවෙන් බිව්වේ කිව්වා. මූණ ඇඹුල් කරලා කෙල ගැහුවා මං දැක්කන්නේ. බලන්න. ඒ කියන්නේ දිවේ අවශ්‍යතාවයකුත් නෙමෙයි. ඇහි අවශ්‍යතාවයකුත් නෙමෙයි. කනේ අවශ්‍යතාවයකුත් නෙමෙයි. නහයේ අවශ්‍යතාවයකුත් නෙමෙයි. හිතේ අවශ්‍යතාවය පුතා. හිතනේ කියන්නේ බීපිය කියන්නේ. හිත තමයි කියන්නේ. ඒකල ඇදගෙන යනවා. ඔබ වහලෙක්. හැම පාපයකම ස්වභාවය ඔබ ඇදගෙන ගිහිල්ලා ඒකේ දානවා. අපේ බෞද්ධ දර්ශනයේ තියෙනවා ලොකු හාමුදුරුවෝයි පොඩි හාමුදුරුවෝයි දෙන්න පන්සලේ ඉන්නවා මෙහෙ වාගේ කියලා හිතමුකෝ. ලොකු හාමුදුරුවෝයි පොඩි හාමුදුරුවෝයි පන්සලේ ඉන්නවා මේ දෙන්න පිණ්ඩපාතේ යනවා. ඒ කාලේ පන්සලට දාන ගෙනාවේ නෑනේ. පිඩුසිඟා වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට ගඟක් අයින දිගේ තමයි යන්න තියෙන්නේ. ගඟ අයින දිගේ යනකොට දියනාන්න ආපු ගෑනු ළමෙක් ගඟේ ගහගෙන එනවා. ඒ ළමයා අත් දෙක උස්ස කෑ ගහනවා. ගඟ දිය පහරට අහුවෙලා ඇඳගෙන හිටපු දිය රෙද්දත් ගැලවිලා ගිහින්. දැන් නිරුවත් ළමයා තමා ගහගෙන යන්නේ. මේක දැක්ක ලොකු හාමුදුරුවොත්. දැකලා අහක බලා ගත්තා. පොඩි හාමුදුරුවොත් දැක්කා. දැකලා පොඩි හාමුදුරුවෝ පිණ්ඩපාතේ යන්නගෙන ආපු පාත්‍රෙත් සිවුරත් ගඟ යූරේ තියලා ගඟට පැන්නා. ගඟට පැනලා පීනගෙන ගිහිල්ලා අර ළමයාගේ කෙස් වැටියෙන් අල්ලාගෙන පුළුවන් ප්‍රමාණයක් පීනගෙන අරගෙන ආවා. බිමට අඩිය ගහන්න පුළුවන් මට්ටමේදී ගෑනු ළමයාව මෙහෙම අත් දෙකෙන් උස්සාගෙන ඇවිල්ලා ගඟ යූරෙන් තිබ්බා. ගඟ යූරෙන් තියලා හාමුදුරුවෝ සිවුරක් දාගෙන පාත්‍රෙත් තරම් පිණ්ඩපාතේ වැඩි. ලොකු හාමුදුරුවෝ තරහින් යන්නේ. පිණ්ඩපාතේ ගිහිල්ලා දානෙත් ලබාගෙන ආවා. ඇවිල්ලා බුද්ධ පූජාව තියලා දම් වළඳලා කෙටි විවේකයක් අරගත්තාම සුපුරුදු පරිදි මලු පෙත්මන් නැමදලා බුද්ධ වන්දනාදිය කරලා ගිහිල්ලා ලොකු හාමුදුරුවන්ට වන්දනා කළා. පන්සලේ හැමදාම කරනවනේ එහෙම. වත් පිළිවෙත් ඉවර වෙලා ලොකු හාමුදුරුවන්ට වන්දනා කරනවා. වන්දනා කළාම වෙනදා වාගේ ආශිර්වාද කළේ නැහැ. දෙවෙනි පාරත් වන්දනා කළා. ආශිර්වාද කළේ නැහැ. තුන්වෙනි පාරත් වන්දනා කළාම ආශිර්වාද කළේ නැහැ. ඒ ගමන පොඩි හාමුදුරුව අහනවා අපේ හාමුදුරුවනේ මා සුපුරුදු පරිදි වන්දනා කළත් ඔබ වහන්සේ ආශිර්වාද කළේ නැත්තේ මාතින් වරදක්වත් වුණාද කියලා ඇහුවා. වරදක් වුණාද කියලා අහන්නේ සිහිය නැද්ද? අර පිණ්ඩපාතේ යන වෙලාවේ කරපු වැඩේ පැවිද්දෙකුට උචිතද? නිර්වස්ත්‍රව හිටපු ගැහණියක් දෑතින් ඔසවාගෙන ඇවිල්ලා ගඟ යූරේ තිබ්බා. සිහියේ නැද්ද? මේවා ශ්‍රමණයාට හොඳයිද? බැන්න. නිහඬව හිටපු පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවන්ට කියනවා
අපේ හාමුදුරුවනේ මේ කියනකොටනේ මට මතක් වුණේ මං ඒ ගෑනු ළමයා ජීවිතේ බේරගන්න ආයාචනා කරනකොට කෑමොර ගානකොට මිනිස්සෙක් හැටියට වෙන්න පුළුවන් පිහිටක් වෙන්න මම ගඟට පැනලා ඒ ළමයාව බේරගෙන ආවා. මං උස්සගෙන ඇවිල්ලා ගඟ යුරෙන් තියලා මං ඒ ගමන ගියා. මගේ ඒ සම්බන්ධය ඒ කාර්යය එතනින් මං නිමා කළා. ඒත් අපේ හාමුදුරුවෝ තවමත් ඒ ගෑනු ළමයා උස්සගෙන ඉන්නවා වාගේ මට දැනෙන්නේ කියලා කිව්වා. ඔක තමයි හිතේ හැටි. අපි සිද්ධියක් දැකලා සිද්ධියකට සම්බන්ධ වෙලා ඒක එහෙමම අතාරිනවා. සමහරු ඒක ජීවිතේ අල්ලාගෙන තියාගෙන යනවා. උවමනා දෙයක් අල්ලාගෙන තියාගෙන ගියාට කමක් නැහැ. නූමනා දෙයක් අත්හැර දමා යන්නට පුළුවන් නම් ඒක තමයි ශ්‍රේෂ්ඨත්වය. මේ ලෝකයම අත්හරින්නට ඕන. හැබැයි මේ ගිහි ජීවිතයේ ගෙවන ඔබේ ලෞකික ජීවිතය තුල තබා ගත යුතු දේවල් ඒ අවස්ථාවට තබාගෙන අත්හැර දමන්නට තද බැඳීමක නොතබන්නට වග බලා ගන්නවා නම් මේ ගැටීම් නැති වෙනවා. නැන්දම්මායි ලේලි දෙන්න ගැටෙන්නේ තද බැඳීමක් තියාගෙන හිටියාම නේද? දීග දුන්නා නම් දුන්නා කියලා පැත්තකට වෙන්න එපයි. දෙපාර්ශවයේ දෙමව්පියෝ දුවගේ පැත්තෙන් ඒ අම්මයි තාත්තයි ඒගොල්ලෝ අල්ලන් ඉන්නවා අර කෙල්ලව. මිනිහාගේ පැත්තෙන් මිනිහාගේ අය අල්ලන් ඉන්නවා ඒ කොල්ලව. එතකොට උන්ට ජීවත් වෙන්න බෑනේ. මෙවුන් දෙපැත්තට මෙහෙම අල්ලාගෙන ඉද්දි අරුන් කොහොමද ජීවත් වෙන්නේ? ජීවත් වෙන්න බෑ. ඒ දෙදෙනාගේ ජීවිතයේදී සිද්ධ වෙන ඇතැම් කාරණා ඔස්සේ අර අල්ලාගෙන ඉන්නේ උන්ට කැක්කුම එනවා. කැක්කුම ඇවිල්ලා ගැටෙනවා. ඒක තමයි ඔය තියෙන්නේ. සමාජය ඇතුලේ නැන්දලා ලේලිලා ගහගන්නේ මේ මෙතන හිටියට ඔය බෝසත් වාගේ. ඔව් ඔය ඉන්නව නේද? යක්කු අප්පා. යක්කු. නැන්දට ලේලිව පෙන්වන්න බෑ, ලේලිට නැන්දාව පෙන්වන්න බෑ, මිනිහෙකුට මිනිහෙක් පෙන්වන්න බෑ. මේක මිනිස් ලෝකෙද? හොඳට බලන්න. අපි සත්තුන්ටත් එහා ගියපු තැනක. එයින්ද අවබෝධයෙන් ජීවිතේ ඒ තැන දැක දැන අඳුනාගෙන ගැටලු විරහිතව ජීවිතේ නිර්මාණය කරන්න මහන්සි ගන්න ඕන.